cooking with aim channel එකට අදත් ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මම අද ඔයාලට ගොඩක් රසවත් chicken පිරුණු cheese බේරෙන් රසම රස කට්ලට් එකක් හදන විදිය තමයි කියලා දෙන්නේ. මේ බලන්නකො මේ කට්ලට් එක මාරම රසට තිබුණා. අපි දැන් හදලා බලමුද එහෙනම්. මුලින්ම මම chicken ටික අරගන්නවා. chicken ටික breast එකෙන් තමයි මම අරගෙන තියෙන්නේ. chicken ටික කලින් තම්බගෙන තියෙන්නේ මම. දැන් අපි chicken ටික පොඩියට කපා ගමු. ඔයාලට කැමති නම් chicken ටික පොඩි කරගන්නත් පුළුවන්. මෙන්න මේ ගානට වගේ හොඳට ඊටත් වැඩි පොඩි වුණත් කමන්නේ. හොඳටම පොඩියට කපා ගන්න. දැන් අපි අල ටික අරගමු. අල ටික මම කලින් තම්බගෙන තියෙන්නේ. අල ඉදනම් මම 5ක් විතර ගත්තේ සාමාන්‍ය ප්‍රමාණය. අල ටිකත් මේ විදිහට හොඳට පොඩි කරගන්නවා. මෙතනදි ලුණු ගෙඩි දෙකක් කරගන්නවා සාමාන්‍ය ප්‍රමාණයෙන්. ඒකත් ගොඩාක් පොඩිවට කපා ගන්න ඕන. මිරිසුත් කරල් 5ක් විතර අරන් තියනවා මම. ඊට පස්සේ අපි කරපිංච ටිකත් පොඩියට කපා ගන්නවා. මිරිස් ටිකත් මේ වගේ පොඩියට කපා ගන්න ඕනේ. අපි මේ ටික කපාගෙන ඉවරයි. ලිප ඔන් කරලා භාජනයක් ලිපේ තියාගන්නවා. ලිපේ තියාගෙන ඒක රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගන්නවා. මම මෙතනදී පාවිච්චි කරන්නේ ඔලිව් ඔයිල්. දැන් අපි පොඩියට චොප් කරගත්ත සුදු ලුණු ටික දාගන්න ඉස්සෙල්ලාම ඒක රන්වන් පැහැවෙනකම් බැදුනට පස්සේ කපාගත්තු ලුණු ටික, මිරිස්, කරපිංච දාලා හොඳට බැද ගන්නවා. මේ ටික හොඳට බැදුනට පස්සේ chicken ටිකත් එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. මිරිස් කුඩු, ගම්මිරිස් 3-5 ලුණු එකතු කරගන්නවා. ඒ ටික රස අනුව දාගන්න ඕන. මම මිරිස් කුඩු මෙතනදී මම හැඳි දෙකක් විතර එකතු කරගෙන තියෙනවා. ටිකක් සැරට ඕන නම් ඔයාලා අඩු වැඩි කරගන්න පුළුවන් ඒවා. ගන්න ප්‍රමාණය. දැන් අපි තම්බලා පොඩි කරගත්ත අල ටිකත් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න ඕනේ. දැන් අපි මේ මිශ්‍රණය හදලා ඉවරයි. දැන් අපි ඒක භාජනයකට දාගන්නවා. අපි බැට් එක හදාගන්න හදන්නේ. මෙතනදී මම බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර දෙකයි වතුර පොඩ්ඩකුයි පාන් පිටි වලින් හැඳි දෙකයි එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. අපි මේ මිශ්‍රණය හදාගෙන ඉවරයි. පාන් කුඩු එකත් අපි භාජනයකට දාගන්නවා. මම මෙතනදී හැපි කව් චීස් එක තමයි අරන් තියෙන්නේ. ඔයාලට ඕන නම් කැමති චීස් එකක් ගන්න පුළුවන්.
දැන් අපි කට්ලට් බෝල් ටික හදාගන්නවා. හදාගෙන චීස් කෑල්ල මම 3කට කපාගෙන තියෙන්නේ. ඊට පස්සේ එක කෑල්ලක් මෙන්න මේ වගේ තියලා බෝලේ හදාගන්න ඕනේ. මම ටිකක් කට්ලට් ටික ලොකුවට අරගෙන තියෙනවා මෙතනදී. ඔයාලට ලොකු පොඩි බලලා වෙනස් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ අපි කට්ලට් බෝල් ටික හදා ගන්නවා. දැන් අපි කට්ලට් බෝල් ටික හදලා ඉවරයි. දැන් අපි හදාගත්තු කට්ලට් බෝල එකකින් කාරගෙන බිත්තර සාරු එකේ දවටලා පාන් කුඩු එකේ දවටලා අර ගන්නවා. එතනදී මම කට්ලට් ටික එක කෝඩ් එකක් හදාගෙන ඉවරයි බිත්තර සාරුවර ගාලා. මම දෙවෙනි වටේත් ගා ගන්නවා. එහෙම ගාගන්නේ මොකද කට්ලට් එක නැත්තම් පුපුරන්න බලනවා. මෙහෙම කරාම හරි හයියට තියෙනවා ලස්සනට. අපේ කට්ලට් ටික රෙඩි. දැන් අපි බෙද ගන්න යන්නේ. දැන් අපි භාජනයට අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාලා කට්ලට් ටික එකින් එක බෙද ගන්නවා. අපි කට්ලට් ටික හදාගෙන ඉවරයි. මේ බලන්නකො තියෙන ලස්සන අර ඒ කියන්නේ ලස්සනට මැවිලා තියෙන දෙපාරක් කෝට් කරලා දාපු හින්දා. දැන් බලන්න මේ බලන්නකො චීස් බේරෙනවා. මාරුම රසයි මේ කට්ලට් එක. මේ කියන්නේ මාරුම රසයි. ඔයාලත් අනිවාර්යෙන් හදලා බලන්න. හදලා බලලා පහලින් මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් හදලා බලන්න.